මෙතන තව බයික් එකක් විකුණන්න තියෙනවා. මම ඕගලන්ට බයික් එක පෙන්නන්නම් ඉස්සෙල්ලාම. මෙන්න මේක තමයි බයික් එක. ඉතින් මේක CD Honda Bentley 90ක්. ඉතින් අපි ඉස්සෙල්ලා ඔයාලට මම බයික් එක පෙන්නලා ඉන්නම් ඉස්සරහා ටයර් එකේ. මේ ටයර් එක මේ විදිහට තමයි තියෙන්නේ. ටයර් එක නම් හොඳයි. ඒත් එක්කම එහෙම ඔරිජිනල් බැජ් එක Honda. මෙතන CD 90 කියලා එන්න ඕනි Bentley කියලා. ඒක විතරක් නෑ මේකේ. ඉතින් මම ඔක්කොම දේවල් ඕගොල්ලන්ට මොනාරේ හදන්න අඩුපාඩු තියෙනවා නම් මම ඕගොල්ලන්ට කියලාම තමයි දෙන්නේ බයික් එක. මේ අපේ channel එකේ අපෙන් බඩු ගන්න කට්ටිය දන්නවා කොහොමද අපි වෙන්නේ කියලා. ඉතින් මේකත් මේ තියෙන්නේ ඔරිජිනල් ස්ටිකර් එක. මේ විදිහටම අපි ඉස්සරහට ඉන්නම ගත්තොත් මෙන්න මේ විදිහට තියෙන්නේ කාබ්ලේටර් එක. මේ හරියට මේ වගේ තියෙන්නේ මේ ඔරිජිනල් ජපාන් මේක තියෙනවා. ඒක ෆුට් රෙස්ටර් එක මේක. මේක සයිඩ් ස්ටෑන්ඩ් එක. මේ විදිහට තියෙන්නේ. පොඩි ඕගොල්ලෝ මේ අරගෙන මේක රීස්ටෝර් කරනවා නම් පේන්ට් එකක් ගහන්න වෙනවා. එක්කම මේ මෙන්න මේකේ මේ සිග්නල් එක ඒකත් ඔරිජිනල් විදිහටම තියෙනවා. ඔරිජිනල් ස්ටැන්ලි එක. සීට් එක මේකත් සීට් එක කුෂන් කරලා තියෙන්නේ. මේක ඇවිල්ලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන රෙඩ් බීඩින් බෝල් ලයින් එක. එහෙනම් අනිත් පැත්තේ මෙන්න මේකත් මේ විදිහට තියෙන්නේ ලයිට් එකක්. මේ පැත්තේ ගත්තොත් මේ හරිය පොඩි දේවල් මේක තියෙනවා. මෙන්න මේතන ලොක් එක තියෙනවා. මේ හරිය පොඩි මේවා ටිකක් තියෙනවා. හැබැයි බයික් එක සාමාන්‍යයෙන් පදින කන්ඩිෂන් එකේ තියෙන්නේ. පොඩි දේවල් ඔයගොල්ලන්ට රීස්ටෝර් කරලා හදා ගන්නවා නම් හදන්න පේන්ට් වැඩවල් ටිකක් තියෙනවා බයික් එකේ. මෙන්න මේ එන්ජින 12 වෝල්ට් එක මේක. මෙන්න මේ විදිහට තියෙන්නේ. ඒත් එක්කම මේ හරියටත් බැච් එක නැහැ. අර මේ ස්ටිකර් එකක් එන්නේ මෙතන මේ හරියට ස්ටිකර් එක නැහැ. මේ සයිලන්සරේ ඊට පස්සේ මෙන්න මේවා ටික ඔක්කොම ඔරිජිනල් විදිහට තියෙනවා. මේ හරිය පොට්ටක් විරලා තියෙනවා. හැබැයි මේක මේ අරගෙන මේ පේන්ට් එකක් කොහම ගහලා රීස්ටෝර් කරලා හදන එක්කෙනෙක්ට හොඳයි. ගානක් මම බලලා ඔයගොල්ලන්ට සාමාන්‍ය ගානක් දෙන්න බලන්නම්. ඉතින් ඉස්සෙල්ලා අපි බයික් එක බලලා එමු. මම බයික් එක ගාන මේ වීඩියෝ එකේ අවසානයේ කියන්නම්. එහෙනම් අපි බයික් එක ස්ටාර්ට් කරලා බලමු. ඒත් එක්කම මේ ස්විච් ටික මේ වගේම මේක මීටර් බෝඩ් එක ඔරිජිනල් මීටර් බෝඩ් එක මේක මේ කණ්ණාඩිය මේ පැත්තේ කණ්ණාඩිය අපි බයික් එක ස්ටාර්ට් කරලා බලමු. බයික් එක මෙන්න මේ විදිහට තියෙන ස්ටාර්ට් කරාම පොඩි වැඩවල් තියෙනවා. ඒවා කරගන්න ඕනේ. කාප් එක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඒ වගේ පොඩි වැඩවල් තියෙන්නේ. සිග්නල් එකක් වැඩ. මේ විදිහට තියෙන්නේ බයික් එක. මීටර් බෝඩ් එක මුත්තක් බලමු. මේකේ නිව්ට්‍රල් එක වැඩ නැහැ. ඒත් එක්කම සිග්නල් ටික දාලා බලමු. ලයිට් එකක් වැඩ. සිග්නල් එක මේක වැඩ කරනවා. මේක බල්බ් එක පිච්චිලා වගේ තියෙන්නේ. පිටිපස්ස එක වැඩ. මේ හරිය සිග්නල් එක වැඩ. ඒකම බලන්න මේ හරිය ලයිට් එක පිච්චිලා තියෙනවා. මේ විදිහට පොඩි වැඩවල් තියෙනවා. පොඩි වැඩවල් තියෙනවා. මෙන්න බයික් එක හොඳට බලා ගන්න. මම හිතනවා ඔයගොල්ලන්ට මම ඔක්කොම පෙන්නවා කියලා. මේ වගේ
වෙන්නේ බයික් එක. ඉතින් මේකටත් ඕගොල්ලන්ට ගාණක් කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් මේ ගාණ අපේ විකුණන ගාණ මේකට 1.97ක් ආවොත් දෙනවා මේ බයික් එක. 1.97කට ගාණ කතා කරන්න පුළුවන්. ගාණ වැඩි මේ අඩු කරගන්න පුළුවන් කතා කරලා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ බයික් එක. මේකත් අපිට විකුණන්න ආපු බයික් එකක්. මම හිතනවා ළඟ බයික් එක සම්පූර්ණ මම පෙන්නවා කියලා. ඕක නිකන් බැලුවා. මෙන්න මේ වගේ තියෙනවා. එහෙනම් ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බුනේ. මම තවත් ඔයගලන්ට බයික් එකක් අරගෙන එන්නම්. මේ බයික් එක. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු කට්ටිය.